අද මට පේන විදිහට බුද්ධ ආගම රැකගන්න ඕනේ ගිහියන්ගෙන් නෙවෙයි, කතෝලික මිනිස්සුන්ගෙන් නෙවෙයි, මුස්ලිම් මිනිස්සුන්ගෙන් නෙවෙයි, හින්දු මිනිස්සුන්ගෙන් නෙවෙයි, හාමුදුරුවරුන්ගෙන්. බුදුහාමුදුරන්ට තියෙන ලොකුම තර්ජනය භික්ෂුන් වහන්සේලා. දැන් බුදුහාමුදුරුවෝ දේශනා කරපු ධර්මයේ මන් දන්නේ මේ විදිහට විකෘති කරන කාල සීමාවක් තව තිබ්බද කියලා ලෝකේ. අපි ඉස්සර පුංචි කාලේ කොයි හරි පන්සලක බණකොලයක් ගත්තොත් හාමුදුරුවෝ මහා පිරිසක් හිටියා. ඔයත් අහලා ඇතිනේ. ඉත්තෑපානේ ධම්මාලංකාර මහානායකාරු, කොටුගොඩ ධම්මාවාස හාමුදුරුවෝ, තුන්නානේ පඤ්ඤාමූර්ති හාමුදුරුවෝ, මාදුළුවාවේ ශෝභිත හාමුදුරුවෝ නේ. උන්වහන්සේලා ඔක්කොම කිව්වේ බුදුබණ. අද හාමුදුරුවෝ 10ක් ගෙනාවොත් බණට 10 දෙනෙක් කියන්නේ දෘෂ්ටි 10ක්. එක්කෙනෙක් කියලා යනවා බුදුහාමුදුරුවෝ ලංකාවේ කියලා, තව කෙනෙක් කියනවා බුදු වෙන්න මේ උත්සාහ කරන්න පුළුවන් කියලා, තව කෙනෙක් කියලා යනවා නෑ නෑ ගොවිතැන් කරාම හරි කියලා, තව කෙනෙක් කියනවා නිරුක්ති වලින් බන්. දෘෂ්ටි එක එක විදිහයි. අද ඔක්කොටම ඉස්සරහා ගලව ගන්න ඕනේ බුදුරජාණන් වහන්සේ හාමුදුරුවෝගේ. මතක තියාගන්න මම ඔයත්තන්ට මේ 2026 බොහොම හෘදයාංගමව කතාවක් කියනවා. මේක ඔළුවේ තියාගන්න හැමදාම. බුද්ධ ආගම කියන රංකරඬුව තියලා තියෙන්නේ සද්ධර්මයේ කියන මැණික් මේසේ උඩ. සද්ධර්මයේ කියන මැණික් මේසේ දෙදරලා ගියොත් කවදා හරි දවසක බුද්ධ ආගම කියන රංකරඬුව බිමට කඩන් වැටෙනවමයි. එසා කවුරු හරි වේවා, ගිහියෙක් වේවා, පැවිද්දෙක් වේවා, ධර්මයේ වෙනස් කරනවා නම් විරුද්ධ වෙන්න කොන්දක් තියෙන බෞද්ධයෙක් විදියට.